ගයිස් මං අද පැය 24ක් වතුර බොන්න නැතුව ඉන්නවා. ඉතින් ඔයාලා බලන්න ඇති මොකද මේ වතුර බෝතලයක් කනන් කරන්නේ කියලා. ඉතින් ගයිස් මම මේ වතුර බෝතලෙන් බිව්වොත් චැලෙන්ජ් එක පරාදයි. චැලෙන්ජ් එක පරාදුනොත් මට ඔළුවෙන් හිට ගන්න එනවා. මේ තියෙන වතුර බෝතලේ. ඉතින් ගයිස් ඒ අතරේ කරන්න මට චැලෙන්ජ් තුනකුත් තියෙනවා. මෙන්න මේ චැලෙන්ජ් තුන. ඉතින් ගයිස් එහෙනම් අපි යමු වීඩියෝ එකට. A few moments later. ඉතින් ගයිස් මේ විදියට තියෙනවා බෝතල් ටික. මේක වතුර බෝතලයක් නෙමෙයි ඒක වැඩක් නෑ වල. Yeah, boy. ඉතින් ගයිස් අපි පළවෙනි චැලෙන්ජ් එක තමයි දුවන්න තියෙන්නේ. ඇති වෙන්න දුවන්න තියෙන්නේ. පොල් ගහ වටේ වට 50. ඉතින් ගයිස් වටයක් නෙමෙයි වට 50. කොච්චර අමාරුද නේ. එහෙනම් ගයිස් අපි පොල් ගහ වටේ වට 50ක් දුවමු. දැන් ඔයාලට පේනවා ඇති අරක තමයි පොල් ගහ. මේක වටේ වට 50ක් දුවන්න තමයි තියෙන්නේ. ඉතින් ගයිස් අපි චැලෙන්ජ් එක පටන් ගත්තේ 8ට. දැන් වෙලාව 10:00 වෙලා. ඉතින් ගයිස් අපි 10:00 තමයි පොල් ගහ වටේ දුවන්නේ. එහෙනම් ගයිස් මෙන්න තියෙනවා ගයිස් පොල් ගහ. එහෙනම් අපි වට 50ක් දුවමු. guys පළවෙනි challenge එක කොහොමද complete කරා? ඉතින් guys වට 50ක් වෙනකොට වට 50 එකක්ම දිව්වා. දැන් මහන්සි වතුර දිවහයි. ඉතින් guys දැන් මට හොඳටම මහන්සි සහ හොඳටම වතුර දිවහයි. ඉතින් guys මට වතුර බොන්න බෑනේ. පැය 12ක් විතර යනකම්. මහන්සි හරි. ඉතින් guys අපි එහෙනම් යන් ඊළඟ challenge එකට. ඊළඟ challenge එක තමයි මිරිස් කණ එක. ඉතින් guys දන්නවනේ මිරිස් කෑවොත් අනිවාර්යෙන් වතුර බොන්න වෙනවානේ. ඉතින් guys මට ඉවසා දරාගෙන ඉන්න වෙනවා. මිරිස් වල සැර. එහෙනම් guys අපි යන් මිරිස් කන්න. Okay. ඉතින් guys අපි අමාරු challenge එක වෙන මිරිස් කන්න දැන් යන්න. එහෙනම් guys අපි ගැම්මට මිරිස් ටික කමු. ඉන්නවට මිරිස් ටික පෙන්නන්න. මෙන්න තියෙනවා guys මිරිස් ටික. එහෙනම් guys අපි කමු. එක හැන්දක් ගත්තා. කන්න බෑ guys. මොකද කරන්නේ? Nice. You didn't have to cut me off. Like I thought we were nothing. Don't need your love, but you treat me like a stranger, and I feel so low. guys මට තව ඉන්න බෑ. මම දුවනවා. Run. guys ඒක මාර අමාරුයි. මට වතුර ඕනේ. ඉන්න වතුර වතුරේ බොමු. එහෙම බොනවද නේ? බැරල් එකේ ඉද්දි කවපු එකට වඩා සැරයි. දැක්ක රතු වෙලා මිනිස් කාලා දින්නවා. guys ඉතින් subscribe කරන්න. ඉස්සරහට හොඳ වීඩියෝ එනවා.
ඉස්සරහනේ හැමදාම වෙනවා. subscribe දාට උදව් කරන්න. ඉතින් guys දැන් වෙලාව 12යි. මේ මහ දවල් තමයි මිරිස් කෑවේ. ඉතින් guys අපි ඊළඟ challenge එකෙන් යන හම්බෙමු. ඔන්න guys මම වතුර බොන්න නැති ඉඳලා දැන් පැය 6ක් පහු කරා. ඒ කියන්නේ 8ටනේ. දැන් වෙලාව 2යි. ඉතින් guys අපේ තුන්වෙනි challenge එක සහ අන්තිම challenge එක තමයි පොතක් කියවන එක. ඉතින් මම මේ පොත තෝරගත්තේ එහෙනම් අපි කියවමු. ඉතින් දැන් මට මෙහෙම පෙන්නන්න බෑ කියවන එක. මම මේ පොතේ භාගයක් විතර කියවලා ඔයාලට වීඩියෝ එක ගන්න. A few moments later. මොන guys පැය භාගයක් විතර අපි පොත කියවුවා. එහෙනම් guys තුන්වෙනි challenge එකත් complete. ඉතින් guys දැන් හොඳටම වතුර තිබායි. මොකද guys මේ දවස්වල මාඩ සරක් තියෙන්නේ. වතුර නොබී ඉන්න බෑ. ඉතින් guys මම challenge එක පරාද වෙන්න කියලා බැලුවේ. මොකද මේ ආයි තොල වේලිලා ගන්න දෙයක් නැහැ. දිව ගිලෙන්න වගේ. ඉතින් guys මම challenge එක පරාද දෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් guys මට තියෙන වතුර තිබුණාට මෙන්න දෙකම උනත් බොන්න පුළුවන්. ඉතින් මම එකයි බොන්නේ මොකද මට වැඩි බොන්න බෑ දැන්. ඉතින් guys මාව subscribe කරලා එකතු වෙන්න. මගේ යාළුවගේ channel එකක් තියෙනවා. ඒක subscribe කරන්න පහලින් link එක දාන්න. අම්බෝ දැන් මාළසහන එකයි. ඉතින් guys අද නිදහස් දිනය. ඉතින් හැමෝටම සුබ නිදහස් දිනයක් වේවා. ඉතින් guys මම challenge එක පරාද වුණා. මම පරාද වුණා පළවෙනි challenge එකේ. ඉතින් guys පැය භාගයක් නෙවෙයි. පැය 6ක් විතර වතුර නොබී හරි හිටියානේ. ඒක ලොකු දෙයක්. හරි guys අද වීඩියෝ එක ඉවරයි. මම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් guys අද